හරි. තාපස ජීවිතය සඳහා වනාන්තරගත වීම වානපස්ස ආශ්‍රමයේ ලෙස හඳුන්වයි. මෙම ආශ්‍රමයට යොමු වන්නේ දරුවන්ගේ දනබුරුපුරන් දැක ගැනීමෙන් නැතහොත් ඇඟ රැලි වැටීම හෝ නරකෙස් දැකීමෙන් වනාන්තරගත විය යුතුය. ගත විය හැකිය. වනාන්තරගත වීමේදී ගෘහස්ථ ජීවිතය පරිහරණය කර පරිභෝග සම්පත් දරුවන්ට පැවරිය යුතුය. ගෘහස්ථ ජීවිතයේදී යාගහම් පැවැත්වීම යාගෝපකරණ පැවැත්වීමටගත් යාගෝපකරණ අඳුන් දිවසා හිංසලුව රැගෙන යා හැකිය. වනාන්තරගතව සෙනසුනකට වී අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කළ යුතුය. ආහාර පාන පිරිසිදා යාමෙන් හෝ වනාන්තර වලින් සොයාගත යුතුය. මෙම කාලය තුළ මෝන නොසෙදිය යුතුය. නියපොතුනට පිය යුතුය. ඉසකෙස් නොකපිය යුතුය. මෙබඳු දුෂ්කර ජීවිතයක් ගත කළ යුතුය. වයස අවුරුදු 50 සිට 60 දක්වා කාලේ වානපස්ත ආශ්‍රමයට අයත් වේ කියලා කියනවා. හරි බලමු පුතේ. තාපස ජීවිතය සඳහා වනාන්තරගත වීම අවුරුදු 50ක් ගත වුණාට පස්සේ පුතේ තාපස ජීවිතයක් සඳහා වනාන්තරගත වෙන්න ඕන. මේව ගත වෙනවා නම් මේ ආශ්‍රමයට යොමු වන්නේ දරුවන්ගේ හෝ දරමුණුපුරන් දැක ගැනීමෙන් තවත් ඇඟ රැලි වැටීම හෝ නරකෙස් දැකීමෙන් වනාන්තරගත විය හැකිය. එන සාමාන්‍ය පුතේ කෙනෙක් වනාන්තරගත වෙන්න ඕන නම් කොහොමද? ඇඟ රැලි වැටිලා නරකෙස් කියලා කියන්නේ මොකක්ද? මොනවාද නරකෙස් කියලා කියන්නේ මොනවද? මොනවාද නරකෙස් කියලා කියන්නේ? ඈ නරකෙස් කියන මොනවාද? ළමයි ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඔව් නරකෙස් කියලා කියන්නේ මොනවද පුතේ? දන්නේ නැහනේ. නර කියන කාටද? නරය කියලා කියන කාටද? මිනිසුන්ටනේ. නරකෙස් කියලා කියන්නේ පුතේ පැහිච්ච කෙස් කියන කාට. සාමාන්‍ය වයස අවුරුදු 50 වගේ වෙනකොට කෙස් සිදෙනවද නැද්ද? කෙස් සිදෙනවනේ. රවුල ඉදෙනවා. දැන් මට මේ අවුරුදු 30ක් විතර දැම්ම රවුල ඉදිලා. හරිද? එතකොට මෙතනද කියනවා ඇඟ රැලි වැටීම නරකෙස් දැකීමෙන් වනාන්තරගත විය හැකියි. හරිද? වනාන්තරගත වෙන්නේ නම් කොහොමද ඕන? ඇඟ රැලි වැටීම නරකෙස් දැකීමෙන් වනාන්තරගත විය හැකියි. දැන් කියනවා වනාන්තරගත වීමේදී ගෘහස්ථ ජීවිතයේ පරිහරණය කළ උපභෝග පරිභෝග සම්පත් දරුවන්ට පැවරිය යුතුය. වනාන්තරගත වෙනකොට මොකද උදේ කරන්න ඕන? තමන් පාවිච්චි කරපු උපභෝග පරිභෝග සම්පත් සියල්ලම කාටද පවරන්න ඕන? දරුවන්ට පවරන්න ඕන වෙනවා. දරුවන්ට පවරන්න ඕන වෙනවා. ගෘහස්ථ ජීවිතයේදී යාග හෝම පැවැත්වීමටගත් යාග උපකරණ. අරන් යන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. පුතේ ඔය අඳුන් දිවිසව ගිනිසිරුව කියලා කියන්නේ ගිනිසිරුව කියන එක නවා දන්නවනේ. පුතේ යාග හෝම පවත්වන්න. දැන් මම කියවන හෝම කියලා කියන්නේ මොකක්ද කියලා? හෝම කියන්නේ ගින්න. ගිනි මැලයක් ගහන්න අවශ්‍ය කරන උපකරණ තමයි ඔය තියෙන්නේ. හරිද? අපි කියමුකෝ අඳුන් දිවිසව කියලා කියන්නේ සාමාන්‍ය අර අපි කියමු බිමට දැන් අර පොළවට දාන්න පුළුවන් යකඩ වලින් හදාගත්ත ලෝහමය දෙයක් වෙන්න පුළුවන්. අයි ඒකට දාලා එතන ගින්දර ගිනිමලක් ගහන්න පුළුවන්නේ. එහෙනම් ආන්න ඒ වගේ දෙයක්. ගිනිසිලුව රැගෙන යා හැකිය. ඊළඟව වනාන්තරගතව සෙනසුනකට වේ. කෙනෙකුට ගල් ගුහාවකට වෙලා අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කරනවා. ඒතර මෙයාලා ඔය කියන විදිහට වනාන්තරයට වෙලා ඒ ඇතුළේ තමයි ඉන්නේ. එනේ එළියට යන්නේ නැහැ, සංචාරය කරන්නේ නැහැ. ආහාර ගන්න ඕන නම් මොකද කරන්නේ? පිරිසිදා යනවා වනාන්තර වෙලෙන් හොයාගන්න. එතකොට මම කිව්වා වනාන්තරගත වීමේදී මම කිව්වා අරන් යන පුළුවන් එකම දේ තමයි ගිනිසිරුව හා අඳුන් දිවිසව් කියන යාගය සඳහා යාග උපකරණ නේද? යෝම යාගයේ සිද්ධ කරන යාග හෝම පැවැත්වීමට අවශ්‍ය කරන යාග උපකරණ ටික විතරයි රැගෙන යන්න හැකියාවක් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා වනාන්තරගත වෙලා සිහසුනට වෙලා අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කරන්න ඕන. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න ඕන. ආහාර පාන පිරිසිදා යාමෙන් වනාන්තර වලින් සොයාගත යුතුය. ආහාර පාන කොහෙන්ද හොයා ගන්න ඕන?
පිරිසු ගා ගිහිල්ලා හෝ වනාන්තර වෙනින් තමයි හොයාගන්නේ. ඔඩ මේ කාලය තුල මම කිව්වා මුහුණ නොසේදිය යුතුය. මුහුණ හොදන්න පුළුවන්ද? බෑ. නීපද කපන්න පුළුවන්ද? බෑ. කෙසකස් කපන්න පුළුවන්ද? බෑ. දුෂ්කර ජීවිතයක් තමයි පුතේ මේ ආශ්‍රමය තුල මෙයාලා ගත කරන්න ඕන. මේකෙදි මේ නෝට් එකේ නෑ. හැබැයි මෙන්න මේක මතක තියාගන්න මම මේ කියන එක. Tamanට කැමති නම් Tamanගේ නෝනව එක්කන් යන්න පුළුවන් මේ ආශ්‍රමය තුල. ඔය හිතන්නකෝ දැන් වානප්‍රස්ථ ආශ්‍රමයේ අවුරුදු 50 60 අතර කාලෙනේ. එතකොට Tamanගේ නෝනව ඕනනම් එක්කගෙන යන්න පුළුවන් මේ ආශ්‍රමය තුල කැලේට වනාන්තරගත වෙනකොට එක්කගෙන යන්න පුළුවන්. ඈත් එක්ක ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 50 ඉඳලා 60 දක්වා වෙනකම්. හරිද? ඒක වැදගත් කාරණාවක් ඕන. ඔයාලා ඕන මාක් කරලා තියාගන්න. විභාගෙට සමහර වෙලාවට මම දැකලා තියෙනවා අහලා තියෙනවා මේ නෝනව එක්ක යන්න පුළුවන්. නෝනව එක්ක යන්න පුළුවන්. හැබැයි ඒ වානප්‍රස්ථ ආශ්‍රමය තුල පමණ කියන එකත් මතක තියාගන්න ඕන. හරිද? වානප්‍රස්ථ ආශ්‍රමය තුල විතරයි නෝනව එක්කගෙන යන්න හැකියාවක් තියෙන්නේ. හරිද? ඒක ඕන පොඩ්ඩක් මාක් කරලා තියාගන්න නෝට් එකේ මේ නෝනව එක්කන් යන්න පුළුවන්. බිරිඳව එක්කගෙන යන්න හැකියාවක් තියෙනවා. වානප්‍රස්ථ ආශ්‍රමයේදී. පුතේ මට කියන්න තීක්ෂණ මේක තේරුණාද? වානප්‍රස්ථ ආශ්‍රමයේ තේරුණාද? තේරුණා සර්. නුවන්සට තේරුණා සර්. අපේ විනුත්තරමෑණියන්ට තේරුණා සර්. එතකොට මේ මං කියන්නේ දැන් ඔයාලට මං ගන්න දේ පැහැදිලි නැත්නම් නැවත අහන්න. ඔයාලට මේ අවස්ථාව ඕන තරම් දීලා තියෙන්නේ. ඕන තරම් ප්‍රශ්න ගැටළු අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. හරි? කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්න කිරීමට ඔයාලට ස්වාධීන අයිතියක් තියෙනවා මේ පන්තියේ. මොනම හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔයාලට සාකච්ඡා කරන්න, කතා කරන්න, ප්‍රශ්න කරන්න පුළුවන්. ඔයාලගේ අයිතිය. ඒක හොඳට මතක තියාගන්න. කිසි ගැටලුවක් නැහැ පුතේ. මාහ ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම එකයි කිව්වේ ක්ලාස් ෆීස් එක සම්බන්ධයෙන් වුණත් මම හිතන්නේ මේ මාසෙ ගෙවා ගන්න බැහැ නම් ඒකත් අහන්න සර්ට් කියන්න මතක් කරන්න. අපි එහෙම ගැටලුවක් නැහැ කතා බහ කරලා ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් ගුරුවරු මේ සල්ලි මතම යන ගුරුවරු නෙමෙයි. හැබැයි ඉතින් ඔයාලගේ හිතකමක් තියෙනවා අපේ මහන්සියට යම් සාධාරණයක් කරන එක. ඒකත් මතක තියාගන්න. මොනම හරි ගැටලුවක් තියෙනවා නම් දැනුවත් කිරීමක් කරන්න ගැටලුවක් නෑ අපි කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳගමු. සමහර කාලට එහෙම තියෙනවා. සමහරවිට අපි මොකද තාත්තට පඩි හම්බ වෙන්නේ මාසේ අග නෙවෙයි. ඊළඟ මාසේ මුල හම්බ වෙන සමහරක ප්‍රයිවට් තැන් එහෙම තියෙනවා. එහෙම තැන් තියෙනවා. එතකොට ක්ලාස් ෆීස් එක ගෙවා ගන්න බැරි අවස්ථාවක් වෙනවා. එතකොට ඒක මතක් කරන්න. මම කරේ මේ මාසේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා සර්. ලබන මාසේ ඒක සෙටල් කරන්නම් කියලා. ඒ කියපු දවසක් කියලා කියනකොට අපි මාක් කරගන්න පුළුවන්. අපි කරගෙන යමු. මොකද මේ සල්ලි කියන සාධකයේම ගන්න නැතුව මේ වැඩේ කොහොම හරි ගොඩ දා ගන්න මට්ටමකට ගේම් පුතේ මේ අනිත් ළමයිත් ඔන්ලයින් ක්ලාස් කරගත්තා. අනිත් ළමයිත් එහෙමයි හරි වෙලාවට ක්ලාස් ෆීස් එක ගෙව්වා. අපිත් ඒ ගෙවන මුදලට සාධාරණයක් අපි කරලා තිනවා. දැන් මම ඔයාලට දැන් කියන්නේ මම කොහොමද ක්ලාස් කරන්න කියලා. සමහරක් වෙලාවට ඉස්සරහට සතිය දවස් 5ෙම ඔයාලගේ ක්ලාස් එක යන්න පුළුවන්. රිවිෂන් එක කියන්නේ විභාගයට ආසන්න වෙනකොට සතිය දවස් 5ම වගේ ඔයාලගේ ක්ලාස් ටික කරලා මම ඔයාලා ගොඩ දාන කෙනෙක්. සතියක එක දවසක් සතියට එක දවසක් නෙවෙයි. දැන් මම වගේ අදහසක් තියෙනවා මගේ දැන් ඔයාලගේ මේ අගෝස්තු යන බැච් එක ගියාට පස්සේ තව මාස දෙකයිනේ. ඒ බැච් එක ගියාට පස්සේ සතියේ දවස් දෙකක් හෝ තුනක් ඔයාලට ක්ලාස් එක දාලා මේ පාඩම් ටික ආවරණය කරලා දෙන්න මගේ අදහස තියෙනවා. ඒතකොට මම ඒකම කිව්වේ අර සතියකට එකක් නෙවෙයි මගේ බලාපොරොත්තුව. මේ පන්තියේ කලිමුත් එහෙමයි. ඔය බදුල්ලේ දිස්ත්‍රික්කේ 9 වෙච්ච මාස 6කින් ඉසුරුලාටත් අපි කරේ හිමයි. සමහර ළමයි 3 දෙනා හිටියේ. මට හොඳට මතකයි ළමයි 3 දෙනයි හරියටම පන්තිය ආවේ. ඒකෙමුත් ඔය ඒ දෙකයි C එකයි. එක ළමයෙක් ඉකෝන් සබ්ජෙක්ට් එක අයින් කරලා ආවා. ඉතින් ඒ ළමයාටත් ඒකක් ආවා. හරිම සතුටුයි. එතකොට ඉසුරුටත් මාස 6කින් දිස්ත්‍රික් ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා. අලුත් සබ්ජෙක්ට් එකක් කරලා. එතකොට මේ එහෙම අපි කැපකිරීම කරනවා හරියටම මම කිව්වේ අපිව විශ්වාස කරන්න ක්ලාස් ෆීස් එක නෙමෙයි පුතේ මෙතන වැදගත්ම දේ පන්තියට සම්බන්ධ වීම හා
ඒ සාධාරණ වල කරන්න. ඒකට අපි සතුටින් වැඩේ කරනවානේ. කියන්නේ ඔයාලගේ පාර්ශවයෙන් ඉන්න ඕන යුතුයකම කරනකොට අපිත් අපේ පාර්ශවයෙන් ඉන්න ඕන යුතුයකම හරියට කරනවා. දැන් කොතනක හරි ওই ඩවුට් වෙන්නේ ඒකනේ යුතුයකම් හා වත්කින් හරියට නොවුන තැනනේ ඩවුට් යන්නේ. හඳ ගුරුවරයාත් එපා නොකරගෙන ආසාවෙන් පන්තියට සම්බන්ධ වෙන. ඊට ළමයි 3 දෙනා ඉන්නේ. ගෲප් එකේ මම දැක්ක ළමයි 10ක් විතර ඉන්නවා. පුළුවන් තරම් පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට හොඳයි. මේ හරි සතුටුයි දැන් ඔයාලගේ ප්‍රශ්න කරනවා මම සමහරක් වෙලාවට තේරුණාද කියලා අහනවා මොන හරි ගැටලුවක් තිබුණොත් ඔයාලට කතා කරන්න පුළුවන් නේද? එහෙම chance තියෙනවනේ. එහෙනම් මම කියන්නේ දැන් අද ලක්ෂානිනේ ඊට පස්සේ අනුමන්තිනේ සේ ඉමාෂානේ කලනිනේ නේද? කීප දෙනෙක්ම නේ. තවත් නම්බර තියෙනවා මම දන්නේ නැහැ සමහරක් අය ඒවා. මේ එතකොට දැන් මේ group එක ක්ලියර් වෙනවා මේ මාසේ මේ ලබන සතියේ බ්‍රාස්පින් දෙනකොට group එක ක්ලියර් කරනවා. එතකොට මේ නැත්නම් අලුත් group එකට ඇඩ් කරනවා ක්ලාස් කියපු ළමයි. මේ එහෙම තමයි පවත්වාගෙන යන්න නැත්නම් කරන්න බෑ. සමහර ළමයින්ට ඇත්තටම ප්‍රශ්න තියෙන පුළුවන්. ඔව්. සර් එතකොට මේ මාසේ 3 වෙනි සතියේ ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ ලබන මාසේ එකද? නෑ මේ මාසේ මම ක්ලාස් ෆීස් එකක් ගත්තේ නෑනේ ඔයාලගෙන් තාම නේද? මේ මාසෙට අදාළව. නෑ මං අහන්නේ මේ සති 3කින් ක්ලාස් ෆීස් ලබන මාසෙට ගෙවන්න ඕනේ කියලා. ඔව්. මෙන්න මෙහෙම මතක තියාගන්නකො. සරලව කියන්නම්. දැන් අපි සති 3ක් කරානේ තීක්ෂණ. ඔව්. 4 වෙනි සතියේ කරන්නේ ඉස්සෙල්ලා ක්ලාස් ෆීස් එක ගෙවන්න. සර් මට මේ සල්ලි දාන්න පුළුවන් වෙන්නේ ලබන ඒ කියන්නේ මට 6 වෙනිදාට තමයි මේ සල්ලි හම්බෙන්නේ. ඒකට 6 වෙනිදාට තමයි දාන්න වෙන්නේ. ගැටලුවක් නැහැ ඒක තමයි මම කිව්වේ. එහෙම ගැටලුවක් තියෙන ළමයි මට කියන්න. මේ සර් මට මෙන්න මෙහෙමයි 6 වෙනිදා තමයි ක්ලාස් එකේ ක්ලාස් 20 දාන්න වෙන. දැන් ඔයා කිව්වනේ. ආයි ගැටලුවක් නැහැ. අන්න එහෙම මතක් කරගන්න. එතකොට මම ඔයාට chance එක දෙනවා. එතකොට හැබැයි මතක තියාගන්න ඔයාගේ ක්ලාස් ෆීස් ගෙවන්නේ මැයි මාසෙට අදාළව. හරි. ඔව්. ඒක ජූලි මාසේ සති 3 කරාට පස්සේ ඔයාලා ජූලි මාස ක්ලාස් ෆීස් එක ගෙවන්න ඕන. පැහැදිලි නේද? ඔව් සර්. හරි. එහෙම ගැටලු දැන් තියෙනවා නම් කියන්න. ඔයාට මම එදාට ලින්ක් එක දෙනවා. ක්ලාස් ෆීස් එකට ඒ සමාන කඩවල හිතන්නකෝ දැන් ඔයාට ලින්ක් එක දුන්නට ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම හරි ප්‍රශ්න නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. තීක්ෂණ කියන්නකෝ. තීක්ෂණට සම්බන්ධ වෙන්න බැරි වුණා. එහෙනම් මම මොකද කරන්නේ? හරි. ඔයාට ලින්ක් එක දෙන්න බැරි වුණා. හරි. ලින්ක් එක දුන්න සම්බන්ධ වෙන්න බැරි වුණා. ඔයා මට කියනවා සර් ලින්ක් එක දුන්න මට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. හරි. මම ඔයාලට රෙකෝඩින් ටික දෙනවා. හැබැයි ඔයා ක්ලාස් ෆීස් එක ගෙවුවට පස්සේ තමයි ගෲප් එකට ඇඩ් කරන්නේ. ඒකට මගේ පුතේ තරහ වෙන්න එපා මට. ඒක මේක මට නීතියක් විදිහට කරගෙන යන්න වෙනවා. මොකද දන්නවද සමහර ළමයි අපිට එහෙම දැන් අපිට අත්දැකීම් තියෙනවනේ. මම දැන් 2023 ඉඳලා ක්ලාස් කරගෙන යන්නේ. ඉතින් මට ලොකු අත්දැකීමක් තියෙනවා. සමහර ළමයින්ට ඇත්තටම හරි අනුකම්පාවෙන් උදව් කරනවා. හැබැයි ඒක එයාලා වැරදි විදිහට භාවිතා කරනවා. ඒ නිසා තමයි අපිට එහෙම කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඔයා ස්ටෑන්ඩ් බයි තියලා ඔයා ක්ලාස් ෆීස් එක ගෙවලා ඉවරුනාට පස්සේ මම ආව ගෲප් එකට ඇඩ් කරනවා. දැන් මේ සතිය අපි හිතන්නකෝ ළමයින්ට ක්ලාස් ෆීස් ගෙවා ගන්න බැරි වුණා. හැබැයි එයාලට මම ලින්ක් එක දෙනවා ක්ලාස් එක කරන දවසට. ඒ කියන්නේ අර පරණ එකට දානවා. අද ක්ලාස් එක තියෙනවා. සම්බන්ධ වෙන්න බැරි ගැටලු තියෙන ළමයි මට මෙසේජ් එකක් දාන්න කියලා. එතකොට මේ එයාලට මම ලින්ක් එක දෙනවා. ගැටලුවක් නැහැ. ලින්ක් එක දෙනවා. ඒකට ඔයාලා දැනගන්න ඕනේ මේ සතිය බැරි වුණාට පස්සේ ලබන සතිය හරිය ක්ලාස් ෆීස් එක ගෙවලා මේ මාසෙට අදාළව ක්ලාස් එකට ජොයින් වෙන්න සූදානම් වෙන්න. හරිනේ. එහෙම තමයි වැඩේ යන්නේ. උනා නැවත පැහැදිලි කිරීමක් මම කරනවා. මේ රෙකෝඩින් එක අහන ළමයිත් බලන්න අහන්න. මම කියන විස්තරේ තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න ආයෙම. මම රෙකෝඩ් මේ වොයිස් මෙසේජ් එකක් හරි දාන්නම්. ඒ විස්තරේ සම්බන්ධ. හරි. අපි යන් සන්න්‍යාසී ආශ්‍රමයට. ජීවිතයේ අවසාන යුගයේ සන්න්‍යාසී අවස්ථාවයි. අනගාരികව යෝගී භාවනා කරමින් ගත කරනු ලබන ආශ්‍රමයේ සන්න්‍යාසී ආශ්‍රමයයි. වානප්‍රස්ථ ආශ්‍රමයේදී කිසියම් හෝ බැඳීමක් තිබුණේ නම් ඒ සියල්ල අත්හැර දැමිය යුතුය. විශේෂයෙන්ම වේදාන්තිනේ දාරක පෝෂණයේ යාග හෝම පැවැත්වීම යන ත්‍රිවිධ ණයබරින් නිදහස් විය යුතුය. නිරන්තරයෙන් මරණය ගැන සිතමින් ගැන සිහිපත් කළ යුතුය. බ්‍රහ්ම සහගතාව පිණිස සියලු පාපයන්ගෙන් නිදහස් විය යුතුය. ක්‍රෝධ කිරීම, ක්‍රෝධ නොකිරීම, ඉවසීම, පවිත්‍රතාව, සත්‍ය භාෂණේ,
බුද්ධය ආරක්ෂා කිරීම ඉන්ද්‍රිය දමනය ඉන්ද්‍රිය නිග්‍රහණය යන සප්තවිධ ප්‍රත්‍යක්ෂාවෙන් කල් ගෙවිය යුතුය. මේක හොඳට අහගෙන ඉන්න පුතේ. ජීවිතයේ අවසාන යුගය කියන අවුරුදු 60න් පස්සේ 60 ඉඳලා ජීවිතයේ අවසානය දක්වා මරණය දක්වා කාල පරාසය තමයි අපි කියන්නේ සන්න්‍යාසී ආශ්‍රමය කියලා. සන්න්‍යාසී ආශ්‍රමය කියලා අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ආශ්‍රමය. එතකොට අනගාരികව යෝගී භාවනා කරන්නේ. අගාരികව නේ පුතේ අනගාരികව යෝගී භාවනා කරමින්. මෙතන පුතේ භාවනා කරමින් ගත කරන ලබන ආශ්‍රමය. එතකොට මේ ආශ්‍රමය තුළ කිසිදු බැඳීමක් තියෙන්න බෑ. හරි කිසිදු බැඳීමක් තියෙන්න බෑ. සියල්ල අත්හැර දැමිය යුතුයි. විශේෂයෙන්ම කියන වේද අධ්‍යයනය. මට කියන්න මොන ආශ්‍රමයේ තුලද වේද අධ්‍යයනය කරේ විනුත්තරා මෑ? මොන ආශ්‍රමයේ තුලද වේද අධ්‍යයනය කරේ? අග්ගන්ට උත්තරේ. මං අහන්නේ වේද අධ්‍යයනය අපි දැන් කියවා මේ ආශ්‍රම ගණනාවක් කතා කරන් ආවනේ. වේද අධ්‍යයනය කරේ බ්‍රහ්මචාරී ආශ්‍රමයේදී. බ්‍රහ්මචාරී ආශ්‍රමය. මට කියන්නකෝ ධාරක පෝෂණය කරේ නොවන්සා මොන ආශ්‍රමයේ තුලද? ධාරක පෝෂණය කියන්නේ දරුවන් හදා වඩා ගත්තේ කියන එක. මොන ආශ්‍රමයේ තුලද? ගෘහස්ත ආශ්‍රමය තුළ. very good point. යාග හෝම පැවැත්වීම මොන ආශ්‍රමයේ තුල තීක්ෂණා කරේ? යාග හෝම පැවැත්වීම වනප්‍රස්ථ ආශ්‍රමය. වානප්‍රස්ථ ආශ්‍රමය. මතක තියාගන්න පුතේ. එහෙනම් බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ කියන ආශ්‍රම තුල කරපු එකදු දෙයක්වත් සංന്യാසී ආශ්‍රමය තුල කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඒක තමයි ඔය කියන්නේ. ත්‍රිවිධ ණයබරින් නිදහස් විය යුතුයි කියලා කියන්නේ ඒකයි. ඊළඟ කියනවා නිරන්තරයෙන් මරණය ගැන සිහිපත් කළ යුතුය. මේ කාල පරාසිත මොකද කරන්න ඕන? නිරන්තරයෙන් මරණය ගැන සිහිපත් කරන්න. මැරෙනවා කියන එක මතක් කරගන්න සිහිපත් කරන්න ඕන. බ්‍රහ්මික සහභාගීතාවයේ පිණිස සියලු පාපයන්ගෙන් නිදහස් විය යුතුය. බ්‍රහ්ම සහභාගීතාවය කියන්නේ මහා බ්‍රහ්මයා වෙත යාම කියන එකනේ පුතේ. බ්‍රහ්ම සහභාගීතාව කියන වචන මතක තියාගන්න. බ්‍රහ්ම සහභාගීතාව පිණිස සියලු පාපයන්ගෙන් නිදහස් වෙන්න ඕන. මොනවද ඒ සියලු පාපයන්? ක්‍රෝධ නොකිරීම කියන්නේ තරහ ගන්න බෑ. ඉවසීම තියෙන්න ඕන. පවිත්‍රතාව කියන පිරිසිදු බව. සත්‍ය භාෂණය කියන අර්ථ කතා කරනවා. උතේ ආරක්ෂා කිරීම කියන පුතේ ඒ කාලේ එක එක උත සමාදන් වුණා. අජය උත, ගෝ උත, සුනක උත, කුක්කුට උත, ඔයාදී උත සමාදන් වුණා. හරි? එතකොට දැන් අපි කියමු අජය උත කියලා කියන්නේ එළුවෙක් වගේ වාසය කරන දින. එළුවෙක් විදිහට කනවලු, එළුවෙක් විදිහට ඇවිදිනවලු, එළුවෙක් විදිහට මල මූත්‍රා කරනවලු ඔය විදිහට. ගෝ උත ගවයෙක් වගේ හරකෙක් විදිහට ඇවිදිනවා, හරෙක් විදිහට කනවලු, හරකෙක් විදිහට මල මූත්‍රා කරනවලු ඒක. ඊට පස්සේ සුනක උත, සුනකෙක් කියන්නේ බල්ලෙක්නේ. බල්ලෙක් විදිහට ඇවිදිනවලු, බල්ලෙක් විදිහට කනවපනවලු. අන්න ඒ විදිහට උත සමාදන් වෙලා පුතේ ඒ උතය ආරක්ෂා කරන්න ඕන. ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය දමනය. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් දමනය කරගන්න ඕන. හරිද? මේක දැන් ලේසි පහසු නෙවෙන්නේ. ජීවිතයේ අවසාන කාලේ නිසා වෙන වෙන දේවල් රූපයට නේද? ඒක ශබ්දයට, ගන්ධයට, ස්පර්ශයට ආස කරන්නේ නැතුව ඉන්ද්‍රිය දමනය ඇති කරගන්න ඕන කියලා කියනවා. ඊට ඉන්ද්‍රිය නිග්‍රහණය කියලා කියනවා. ඉන්ද්‍රිය නිග්‍රහණය කියලා පුතේ කතා කරන්නේ අනිත් ඔය අපි කතා කරපු ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන්ට අසු නොවන. හරිද? ඒ කියන්නේ අපි කියමුකෝ සිතේ දියුණුම තැන් වලටපත් වීම කියන කාරණා. හරිද? ඉන්ද්‍රිය නිග්‍රහණය කියන්නේ සරලව කතා කරපු තේ දැන් අස කන නාසය ඉන්ද්‍රිය අපි කතා කරන්නේ ඒවටත් එහා ගියපු ආධ්‍යාත්මික ජීවිතය කියන දේවල් පොන්නගා ගන්න උත්සාහ කරන්න ඕන. ප්‍රත්‍යක්ෂා කරන්න කියන පුතේ නැවත නැවත මෙනෙහි කරනවා කියන එක. හරිද? ප්‍රත්‍යක්ෂණය කියන්නේ නැවත නැවත මෙනෙහි කරන එක. එතකොට ඒ කාරණාව ඒ වගේ කල් ගෙවන්න ඕන. හරිද? කියන්නේ එතකොට ලොකු ප්‍රබල තැනකට මෙයාපත් වෙලා තියෙනවා. කියන්නේ ක්‍රෝධ කරන්නේ යොසීම, පවිත්‍රතාව, සත්‍ය භාෂණ, උත්‍ය ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය තමනේ නිග්‍රහණය කරගෙන පුතේ ලොකු තැනකට මෙයා ලොකු තැනක තමයි මේ ඉන්නේ මේ වෙනකොට. යන සත්‍යවිද ප්‍රත්‍යක්ෂාවෙන් කල් ගෙවන්න ඕන. මේ කාලය තුළ මම කිව්වා පිරිසුගා යාමෙන් හෝ වනාන්තරයෙන් ආහාර පාන සොයා ගන්න ඕන. පිරිසුගා නොයා යුතු නිවෙස් කීපයකුත් දක්වලා තියෙනවා. පිරිසුගා යන්න එපා කියපු නිවෙස් කීපයකුත් තියෙනවා. බ්‍රහ්මයන් ජීවත් වෙන කියන බමුණන් ජීවත් වන නිවෙස් වලට යන්න එපා කියන පිරිසුගා නිවෙස්. සුනකයන් ජීවත් වන නිවෙස් වල සුනකයන් ඉන්නේ
ජීවත් වෙන පිරිස නිවසට යන්න එපා කියලා කියනවා. මොකද සත්තු හපා ගන්න පුළුවන් නිසා. කුරුල්ලන් ඉන්න සතු නිවසට යන්න එපා කියලා කියනවා. මොකද කුරුල්ලන් ඉන්න නිවසවල ඉන්න කුරුල්ලන් ටික යන්න පුළුවන්. බිරින්දන්ට කිරි දෙන මව්වරුන් සිටිනවා. ඊට සාමාන්‍යයෙන් ඒ වගේ අයට නැගිටලා දාන ටිකක් පූජා කරන්න, පාත්‍රයට දාන ටිකක් පූජා කරන්න, හරි ආහාර ටිකක් පූජා කරන්න බැරි නිසාවෙන් යන්න එපා කියලා කියනවා. දරුවන් ලැබෙන්න සිටින මව්වරුන් සිටිනවා. එතකොට දරුවන් ලැබෙන්න සිටින මව්වරුන් සිටින නිවස් වලට යන්න එපා කියලා කියනවා. මොකද එතකොට එයා අපහසුතාවයටපත් වෙන නිසාවෙන්. හැර අනෙකුත් ගෙවල් වලින් පින්ඩපාතේ ලබාගත යුතු බව අවධාරණය කර තිබේ. එසේම වනාන්තරයෙන් සොයාගනු ලබන පළතුරු අනුභව කළ හැකිය. මෙසේ අවුරුදු 16 සිට මරණය දක්වා කාලය අවුරුදු 16 සිට මරණය දක්වා කාලේ සන්න්‍යාසී ආශ්‍රමය ලෙස හඳුන්වා දිය හැකිය. ඔයතරපදේව කතා කරේ සන්න්‍යාසී ආශ්‍රමය තුල ඒ ආශ්‍රමය තුල කරන්ට ඕන කාරණා හා කළ යුතු කාරණා තමයි අපි මේ සාකච්ඡා කරගෙන අගරගෙන ආවේ. මට කියන්න මේ කතා කරපු ආශ්‍රමය සම්බන්ධයෙන් මොන හරි ගැටලු දැන් තියෙනවද බලන්න. සන්න්‍යාසී ආශ්‍රමය සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු දැන් තියෙනවද? ප්‍රශ්න තියෙනවා. තීක්ෂණාට නැහැ. පිනුත්තරාමෑණියන්ට නෑ සර්. නුවන්සට නෑ සර්. right. මම දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. විනාඩියක් දෙන්නම්. හරියටම විනාඩියක් දෙන්නම්. ටක් ගන්නකොට ඔයාලා මේ ආශ්‍රම 4 ගැන බලා ගන්න ඕන. හරිද? මං කාට දෙයිද දන්නේ බ්‍රහ්මචාරී ආශ්‍රමය ගැන අහන්න. ඊළඟට මම කාට දෙයිද දන්නේ ගෘහස්ථ ආශ්‍රමය. කාට දෙයිද දන්නේ වානප්‍රස්ථ ආශ්‍රමය. විනාඩි දෙකක් දෙන්නම් විනාඩි දෙකක් දෙන්නම්. ටක් ගන්නකොට බලා ගන්නකෝ ආශ්‍රම. මට සරලව කියන්න. ලොකු කාරණාව ඕනේ බ්‍රහ්මචාරී ආශ්‍රමය කියන්නේ මොකද්ද කියලා සරලව අහුවොත් ඔයාලා කියන්න ඕන. දරුවෙක් විදිහට අධ්‍යාපනය ලබන කාල සීමාව වයස අවුරුදු 8 ඉඳලා 16 දක්වා අධ්‍යාපන ලබන කාල සීමාවට අපි කියනවා බ්‍රහ්මචාරී ආශ්‍රමය. අන්න ඒ විදිහට පොඩි පැහැදිලි කිරීමක් තමයි මට ඕන. 4ම ගැන බලා ගන්න කාගෙන් අහයිද දන්න විනාඩි දෙකක් දෙන්න. දැන් 49යි මම හරියටම 52ට අහනවා. ටක් ගන්න බලා ගන්න. 5 දෙනාම බලා ගන්න. 3 දෙනාම බලා ගන්න.
හරි. තීක්ෂණා මට කියන්න. ඇහෙනවනේ හැමෝටම. ඇහෙනවද? තීක්ෂණා ඇහෙනවද? තීක්ෂණා ගියා. තීක්ෂණා ගියා. නෝක තමයි වැඩේ තියෙන්නේ. ප්‍රශ්නයක් අහව ගමන් ළමයි කට් වෙනවා. හරි. අවරන්නේ. මිනුතරා මෑනියෝ කියන බලන්න. මිනුතරා මෑනියෝ කියන මත සන්‍යාසී ආශ්‍රමය කියන්නේ මොකක්ද? සන්‍යාසී ආශ්‍රමය කියන්නේ අවුරුදු 60 ඉඳන් මරණය දක්වා කාලය තුල සියලුම දේවල් වලින් ඈත් වෙලා ඉන්න කාලය. ඒ කියන්නේ Taman ජීවත් වුණ මේ වනයෙන් පව ඈත් වෙලා කාලය ගත කරන්න ඕනේ කාලේ. ඒ කාලය තුලදී මේ දාරක පෝෂණය, වේදද්දන, යාගහෝම පැවැත්වීම කියන ත්‍රිවිධ ණයෙන් පවා නිදහස් වෙන්න ඕනේ. ඒ කාලය තුරදී කාටවත් වෛර කරන්න බෑ. ඉවසන්න ඕනේ, පවිත්‍ර වෙන්න ඕනේ, ඇත්ත කතා කරන්න ඕනේ, වෘත ආරක්ෂා කරන්න ඕනේ, ඉන්ද්‍රියන් দমনය කරගන්න ඕනේ කියන සප්තවිධ ප්‍රත්‍යවේක්ෂාවෙන් කල් ගෙවන්න ඕනේ. එතකොට මේ බ්‍රාහ්මණයන් ජීවත් වෙන මේ සුනකයන් ඉන්න, කුරුල්ලන් ඉන්න, බිරින්දන්ට කිරි දෙන මව්වරුන් ඉන්න, දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන් සිටින නිවෙස් වලට හැර අනිත් ඒවට ගිහින් පින්ඩපාතෙන් යැපෙන කාලේ. very good. තව සැරයක් අපි කිව්වොත් තවත් විදිහකට කිව්වොත් මේ සරලව මේ සංචාරක ජීවිතයක් ගත කරන අවධිය නේද? ඔව් සර්. සන්‍යාසී අවධිය එකතැනක නෑනේ නේ. සන්‍යාසී අවධිය කියන්නේ. හොඳයි ඈ. very good කියන ගොඩාක් හොඳයි මෑනියෝ. අස්සන්ට පැහැදිලි කිරීම කරා. මට නුවන්ස කියන්න බලන්න ගෘහස්ත ආශ්‍රමය කියන්නේ මොකක්ද? ගෘහස්ත අවධිය කියන්නේ අවුරුදු 16ත් 45ත් අතර මේ කාලය අතර විවාහ වෙලා අමුදරුවන් පෝෂණය කරන ගමන් කාමභෝගී ජීවිතයක් ගත කරන ආශ්‍රමය ගෘහස්ත ආශ්‍රමය කියලා හඳුන්වනවා. එතකොට බ්‍රාහ්මණ සමාජය තුල විවිධ විවාහ ක්‍රම තිබ්බා. ඒදී බ්‍රහ්ම, දෛව, අර්ෂ, ප්‍රජාපත්‍ය, ගාන්ධර්ව, ආසුර, රක්ෂය, පයිශාව විදියට විවාහ ක්‍රම පෙන්වා දෙන්න පුළුවන්. එතකොට ගෘහස්ත ජීවිතයේ ප්‍රධාන අරමුණු 4යි. පුතෙකු ලබා දීම, ආගමික වතාවත් කරමින් දියුණුවට කටයුතු කිරීම, ළමයි ලබා කුල පරපුර ගෙන යාම, පස්කම් සැප විඳීමෙන් ජීවත් වීම. ගෘහස්ත ජීවිතයේදී පැවතිය යුතු යාග 5ක් වෙනවා. එෙහිදී බ්‍රහ්ම යාඥය, දේව යාඥය, භූත යාඥය, පිතෘ යාඥය, පුරුෂ යාඥය කියලා පෙන්වා දෙන්න පුළුවන්. මෙම කාලය ගෘහස්ත ආශ්‍රමය කියලා පෙන්වන්න පුළුවන්. very good. හොඳටම පැහැදිලි කරා නුවන්ස. හොඳයි ඈ. අන්න එහෙම තමයි ඉන්නේ. හරි. මට කියන්න තීක්ෂණා බ්‍රහ්මචාරී ආශ්‍රමය ගැන. බ්‍රහ්මචාරී ආශ්‍රමය ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්න. බ්‍රහ්මචාරී ආශ්‍රමය කියන්නේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කාලය. ශිල්ප ශාස්ත්‍රවලට යොමු වන්නේ ආර්ය දරුවන් පමණයි. ආර්ය දරුවන් කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන ඒවා. එතකොට බ්‍රාහ්මණ වංශයේ අවුරුදු 8ක්, ශාස්ත්‍රීය වංශයේ අවුරුදු 12ක්, වෛශ්‍ය වංශයේ ශාස්ත්‍රීය වංශයේ අවුරුදු 11ක්, වෛශ්‍ය වංශයේ අවුරුදු 12ක් ශාස්ත්‍රීය හැදෑරීමට යොමු විය යුතුයි. ගුරුවරයාගේ නිවසෙහි නතර වීම, කුදුමහත් කටයුතු කරමින් කීකරුව ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ඕනේ. ගුරුවරයාට ප්‍රථමව අවදි වෙන්න ඕනේ. ගුරුවරයාට පස්සේ නිදා ගන්න ඕනේ. ගුරුවරයාට පෑන් පූජා කරන්න ඕනේ. අවසාන වශයෙන් මේ දේවල් කරලා ඉවර වෙලා නිදාගෙන යන අවස්ථාව ගුරුවරයාගේ දෙපා අල්ලලා ඕම් භුව ඕම් ශිව ලෙස පැවසිය යුතුයි. බ්‍රාහ්මණ කුලදරුවන්
මේ ත්‍රිවේදය හෝ ත්‍රිවේදයෙන් එක් විෂයක් හෝ උගත යුතුයි. ඊට අමතරව ශික්ෂාව, නිරුක්ත, ව්‍යාකරණ, ජ්‍යොතිෂ්‍ය, තාරකා විද්‍යාව, ගණිතය වගේ විෂයන් හදාරන්න ඕනේ. ශාස්ත්‍රීය කුලදරුවන් පාලනය වැනි දේ ඉගෙන ගත යුතුයි. වෛශ්‍ය වංශිකයන් කෘෂිකර්මාන්තය, වෙළඳාම ආදී ඉගෙන ගත යුතුයි. මේ ඉගෙන ගන්න කාලයේදී ශිෂ්‍යයෙකු වශයෙන් කටුක ආහාර අනුභවය කළ යුතුයි. දුෂ්කරව නිදා ගැනීම, දුෂ්කරව වාඩි වීම, සුවඳ විලවුන් ගැල්විය නොහැකියි. එතකොට මේ බ්‍රාහ්මණ ආශ්‍රමයේදී අවුරුදු 8ත් අවුරුදු 16ත් ඇතුළත කාලය ආශ්‍රමයට අයත් වෙනවා. හරි. වනප්‍රස්ථ ආශ්‍රමය ගැන කිව්වේ නෙමෙයි පුතේ කවුරු? කතා කරන්නේ නෙමෙයි. බ්‍රහ්මචාරී හරි. නෑ සර් කතා කරේ නෑ. හා. හරි මෑනියෝ කියන්න බලන්න. වනප්‍රස්ථ ආශ්‍රමය. වානප්‍රස්ථාශ්‍රමය කියන්නේ සර් ගෘහස්ථාවදී කියන්නේ අවුරුදු 16 ඉඳන් 50 කාලය ඉක්මුණාට පස්සේ අවුරුදු 50 ඉඳන් අවුරුදු 60 දක්වා තියෙන කාලය තමයි වානප්‍රස්ථ ආශ්‍රමයට අයත් වෙන්නේ. ඒ කියන්නේ ඒ කාලය තුල තාපස ජීවිතයක් ගත කරන්න ඕනේ. වනාන්තරගත වෙලා තමයි තාපස ජීවිතයක් ගත කරන්න ඕනේ. එතකොට ඒකට වනගත වෙන්න මූලිකම හේතුව වෙන්න ඕනේ තමන්ගේ දරුවන්ගේ දරුමුණුබුරන් දකින්න හෝ ඇඟ රැලි වැටීම, නරකෙසක් දැකීම මේ වැනි දේවල් දැකලා තමයි වනාන්තරගත වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මේ කිසිම දෙයක් අරන් යන්න බෑ. අපිට ඒ අරන් යන්න පුළුවන් මේ අඳුන් දිවිසම ගිනිසෙලුව වගේ දේවල් විතරයි අරන් යන්න පුළුවන්. මේ ඒ කාලය තුලදී ගොඩාක් අල්පේච්ච වෙලා පිඬුසිඟාවෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. මේ ශුන්‍යාගාරයක එහෙම නැත්නම් සෙනසුනකට වෙලා තමයි ජීවත් වෙන්න ඕනේ. මූණ හොදන්න බෑ, නියපොතු කපන්න බෑ, හිසකෙස් කපන්න බෑ. මේ වගේ දුෂ්කර ජීවිතයක් තමයි ඒ කාලේ ගත කරන්න ඕනේ. හරි. හොඳයි. හැමෝම හොඳයි ඈ. අත්‍තරම සතුටුයි. උගන්නපු ටික වාරක ඔළුවට ගිහිල්ලා තියෙනවා කියලා හිතනවා. මට හිතෙනවා දැන් ඔය කතා කරපු වගේ සමහරක් වෙලාවට ඔයාලා නෝට් එක බලාගෙන කතා කරා වගේ අදහසකුත් ආවා. ගැටලුවකුත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකෝ විභාගෙ නෙවෙයිනේ නේ. විභාගෙත් කියන පේපර් ලියවන විදිහකුත් තියෙනවා පුතේ ඉස්සරහට. මේ ඔයාලට පේපර් ලියලා මම බලලා ඒවට උත්තර යවන ලොකු වැඩක් තියෙනවා. මේ ආරම්භය විතරයි. එහෙම මතක තියාගන්න මේ ආරම්භය විතරයි. ඉස්සරහට ලොකු වැඩක් අපිට කරන්න තියෙනවා. අපි ඔක්කොටම එකතු වෙලා ලොකු ප්‍රතිඵලයකට යන්න. හරිද? සමහරක් අය මෙතන ඉන්න ළමයි සමහරක් අයට දිස්ත්‍රික් ප්‍රතිඵලයකට පවා යන්න පුළුවන් ළමයි මෙතන ඉන්නවා. ඒ නිසා මේ අපි try කරමු, උත්සාහ කරමු, මහන්සි වෙමු. කාටවත් බැරි කවුරුත් නැහැ මෙතන. හැමෝටම පුළුවන් අය ඉන්නේ. මේ කවුරුත් මහන්සිලා වැඩ කරමු. එතකොට අපිට යන්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් මේ කාලේ හමාරයි මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න හරි දැනගන්න හරි. මොනවා හරි ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවද? විනුත්තරා මෑණියන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ සර්. තීක්ෂණ තීක්ෂණට මොනවා හරි තියෙනවද? නෑ සර්. එහෙනම් පුතේ මේ අපි අර විදිහට කටයුතු කරමු. කියපු විදිහට මම දැන් අද යන්න ඉස්සර රෙකෝඩින් ටික දාලා යන්න බලන්න. අනිත් ළමයින්ට යාළුවන්ටත් පොඩ්ඩක් මතක් කරන්න. නුවන්ස මොනවා හරි ගැටලු දැන් තියෙනවද? නෑ සර්. හරි. පාඩමට අමතරව මොනවා හරි අහන්න දේවල් තියෙනවද? පාඩමට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ සර්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රයිවට් හරි මැසේජ් එකක් දාලා අහගන්න. මුදල් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. සාධාරණ හේතුවක් නම් අපිට අවස්ථාව දෙන්න පුළුවන්. ඒක නැවත කියනවා. ඒක හැබැයි අනවශ්‍ය විදිහට භාවිතයට ගන්න එපා කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ.
හරි පුතේ. එහෙනම් කාලේ ඉවරයි. දැන් කට් වෙන්න යන්නේ. අපි ලබන සතියේ මේ ක්ලාස් එක කරනවා. තව මාස දෙකකින් පස්සේ සතියකට ක්ලාස් දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එමෑනියන්ට තෙරුවන් සරණයි. තම හැමෝටම සරණයි සර්.